හෙලෝ අයිබෝවන්. ඔගොල්ලෝ මොකද හිතන්නේ රටක යම් කාලෙක කීර්තිමත් විදියට වැඩ කරගෙන ජනප්‍රිය වෙලා හිටපු චරිත තවත් කාලෙක අපකීර්තියට පත් වෙලා අර මිනිස්සු කියන්නේ කුල්ල කුජීත වෙලා පාරට ඇදලා දානවා වගේ මේ මිනිසුන්ගේ දැඩි දෝෂාරෝපණයට ගරහාවට ලක් වෙන්නේ නැයි කියලා ඔයගොල්ලෝ හිතන්නේ. විශේෂයෙන් දැන් මේක ලොකු මාතෘකාවක්. අපි දැන් කතා කරොත් මේ ලංකාවේ ඉන්න පොලිටිෂියන්ස්ලා ගැන දැන් ඒක හොඳට පේන්න තියෙනවා මේ සමහර පුද්ගලයෝ දැන් වයසින් ගොඩක් මුහුකුරා ගිහිල්ලා කියලා ඒගොල්ලෝ දැන් වයස 70වත් පහු වෙලා 80වත් පහු වෙලා ගොඩක් වයසට ගිය පුද්ගලයෝ. ඒගොල්ලෝ රටේ යම් යම් කාලවල දේශපාලනේ නියැලලා ඉඳලා ඒගොල්ලෝ දේශපාලනේ ඉහළටම ඉනි පෙත්තෙම ඉඳලා තියෙන වැජබෙලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ සමහරට රටට හොඳ දේවලුත් කරලා තියෙනවා. යම් යම් හොඳ කාරණාත් කරලා තියෙනවා. ඒ වගේම රටට අයහපත් දේවලුත් බරපතල විදිහට දේවල් කරලා තියෙනවා. ඒවට දැඩි විවේචන තියෙන මිනිස්සු අතර. මිනිසුන්ට ඒවා අමතක නැහැ. නමුත් අර සමහර මිනිසුන්ගේ වීර චරිත විදිහට හිටපු පුද්ගලයෝ දැන් මේ වෙනකොට පේන්න තියෙනවා දැඩි දෝෂාරෝපණයට ලක් වෙනවා. විශේෂයෙන් මේ තරුණ කට්ටිය ඒගොල්ලෝ මේ තමන් ඉපදිච්ච කාලේ මේ මෑතකදී ඉපදිච්ච අය ඉතින් තමයි ඉපදෙන්න කලින් මේ මෑත ඉතිහාසය ගැනවත් දන්නේ නැහැ රටේ තොටේ මොනවද වුනේ කියලා ගැන දැනගැනීමක් නැතුව සෝෂල් මීඩියා වලට මේ අත තියන්න පුළුවන් හින්දා ඒගොල්ලෝ තමන්ට හිතෙන විදිහට මේ මිනිසුන්ව දැඩි විදිහට දෝෂාරෝපණ එල්ල කරනවා කොටින්ම මේ බිමට ඇදලා දාලා පාගලාම දානවා. ඒක කනගාටුත් හිතෙනවා. නමුත් ඒ මිනිස්සුන්ට ඇයි හිතෙන්නේ නැත්තේ මේ වයසට ගියාට පස්සේ දැන්වත් මේක ඇති කියලා මේක නවත්තන්න ඕන කියලා. මොකද මේ ලෝකයේ ධර්මතාවයක් තියෙනවනේ. හැම ඇති වෙච්ච දෙයක්ම නැති වෙලා යනවා. හැම පටන් ගත්ත දෙයක්ම අවසන් වෙනවා. Tamanට තේරෙන්නේ නැද්ද Taman දේවල් පටන් ගත්තා යම් කාලෙකදී මේ මට්ටමට ඉහළ මට්ටමට කරගෙන ගියා දැන් අතාරින්න ඕන කියලා. විශේෂයෙන් ඒගොල්ලන්ට දැන් දේශපාලන බලයක් ඇත්තෙත් නැහැ. ඒ වගේම ආයේ එන්න වෙලාවකුත් නැහැ. ඒගොල්ලෝ ජීවිතේ අග්ගිස්සට ගිහිල්ලා ඉන්නේ. මං කියන්නේ ජීවිතේ වෙන කිසිම දෙයක් කරන්න එපා කියන එක නෙමෙයි. මේ රිටයර්මන්ට් එකක් ගැන හිතන්නේ නැද්ද? ඇයි ඔය අතාරින්න නැතුව අධික විදිහට තණ්හාවෙන් මේ කෑදරකමින් මේ එල්ලිලා ඉන්නේ? එක්කෝ මෙහෙමද දන්නේ නැහැ. සමහරට මේ දැන් මේගොල්ලෝ කරලා තියෙනවා නරක දේවල්, ඒ හොර වැඩ හරි මොන හරි වංචාවල්. දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන හිටියොත් ඒවට ගොදුරු වෙනවා වැඩි කියලා හිතාගෙන මේගොල්ලෝ අර පරණ සුපුරුදු බලය නැතත් පරණ සුපුරුදු ලීලාවෙන් ඒ විලාසයෙන් ඒ ඇඳුම් වලින් ඒ වැඩ කටයුතු පෙන්නගෙන ඉන්නවත් දන්නේ නැහැ. සමහරට නීතියෙන් හරි සමාජයෙන් හරි උදව් උපකාර අනුකම්පාව ලබා ගන්න එහෙම හිතාගෙන ඒ තත්ත්වයේ ඉන්නවද කියන්නත් දන්නේ නැහැ. මට නම් හිතෙන්නේ ගොඩක් දුරට එකක් මේ තණ්හාව, අනිත් එක මේ මිනිස්සු මහා විශාල චරිත කියලා මහා ලොකුවට උසලා තිබ්බට මේ මිනිසුන්ගේ ඔළුවේ ඇති දෙයක් නැහැ. හේතුව තමයි මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේක අතාරින්න ඕන කියලා. ඒ මිනිස්සු මේක කවදාවත් අතාරින්න නෙමෙයි බලන් ඉන්නේ. අන්තිමට පොළොවට පස් වෙන දවස් වෙනකම්ම ওই මිනිස්සු උඩට පත් වුණාමත් උඩ ওই දේශපාලනය කියන එකට පටන් ගත්ත දවසේම අර හොර කිට් එක ඇඳගෙන බෙල්ල හිර වෙන්න බොත්තම දාගත්තා නම් ඒ බටන් එක තාමත් දාගෙන ඉන්නේ. ඒ මිනිස්සු සාමාන්‍ය විදිහට සාමාන්‍ය ජීවිතයේ දේවල් කරගෙන ඉඳගෙන මේ ගහ කොළ පොළොව අහස පොළොව දේවල් දෙයත් එක බලගෙන සාමාන්‍ය ජීවිත ගත කරනවා අපි දැකලා නැහැනේ කවදාවත්. නමුත් මට මේ මතකයි මේ ඊයේ පෙරේදා මේ මොකක් හරි තැනක මම දැක්ක සෝෂල් මීඩියා වල තිබ්බා මේ UK වල මේ මීට අවුරුදු කීපයකට කලින් ප්‍රයිම් මිනිස්ටර් වෙලා හිටපු ඩේවිඩ් කැමරන් කියන පුද්ගලයා ලංකාවේ ඇවිල්ලා එයාගේ නෝනත් එක්ක මේ යනවා මම දැක්කා මල්ලකුත් උස්සගෙන ෂෝට් එකක් ඇඳගෙන මේ ටී-ෂර්ට් එකක් ඇඳගෙන ওই රිලැක්ස් එකේ යනවා දැක්කා. මේ එයා ගියාට පස්සේ කියලා තිබිලා තියෙනවා මේ මීඩියා වලට මේ මම ලංකාවට ගියාට මාව කිසි කෙනෙක් අඳුරගත්තේ නැහැ. එකම එක පුද්ගලයා අඳුරගත්තේ. ඒ ඇවිල්ලා මේ ඉමිග්‍රේෂන් ඔෆිසර් විතරයි කියලා. හරිනේ මිනිස්සුත් මේ මිනිස්සු යම් කාලෙක ඒ රටේ අගමැති වෙලා හිටියා. අනිත් එක විශේෂ සිද්ධිය එයා ඇවිල්ලා එකකින් අයින් වුණෙත් එයාගේ කැමැත්තෙන් එයා ඉල්ලාස් වුණා. ඒ ඉල්ලාස් වෙන්න හේතුන කාරණාවත් හරිම ප්‍රජාතන්ත්‍රවාදී හොඳ මහත්මා ගතියක් පෙන්눔 කරගෙන තමයි එයා එකකින් අයින් වුණේ. ඉතින් එයා ඒව කරලා දැන් එයාගේ ජීවිතේ වෙන දේවල් කරගෙන ඉන්නවා. ඉතින් මෙහි ඉන්න මේ සෙට් එකට එහෙම විලි ලැජ්ජාවක් නැහැනේ මේවෙන් අයින් වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න. එතකොට දවස ගානේ අපිට අර කනගාටුවක් හිතට එන්නේ දැන් අපි සමහරලාට ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝගේ දේශපාලනයත් එක්ක 100ට 100ක් එකඟ නැහැ.
සමහර රටේ වැදගත් තීරණාත්මක සංසිද්ධීන් වලදී සිද්ධිවලදී ඒගොල්ලෝ උදව් වෙන හොඳ තීරණ අරන් ඒවේ කටයුතු කරා කියලා පිළිගන්නත් වෙනවා. නමුත් එහෙම කරපු සමහරුගේ වීර චරිත දැන් පොළොවට වැටලා මිනිස්සු පාගන තත්ත්වයට ඇවිල්ලා තියෙනවානේ. මම උදාහරණයක් විදිහට එක පුද්ගලයෙක් දැක්කා මේ ඔය ඒ වගේ මේ නමින් කියන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දන්නවා කවුද කියලා. මේ බිත්තිවල ගහලා ගෙවල් ඇතුලේ වීරයෝ විදිහට තියාගත්ත පින්තූර මේ මාස කිහිපයකට කලින් මම දැක්කේ ඒ ගෙදර අයිනේ යන පාරයිනේ පාරට විසික් කරලා තිබ්බා. ඉතින් ඇයි එහෙම මේ තත්ත්වෙටපත් වෙන්නේ? මේගොල්ලෝ බබාලා මං හිතන්නේ බලන් ඉන්නකොට මිනිස්සුන්ට අප්පිරිය වෙනකන් ඉඳලා හැමදාම බොරු වපුරලා වෙන රජයක් රට පාලනය කරනවා නම් ඒකට කකුලෙන් ඇදලා බොරු බේගල් ඇද බෑලා මයික් එකක් දැක්කම ඒවට හැම එකටම කතා කරනවානේ කතා නොකරගෙන ඉන්නේ නැහැ හැම වෙලේම දේශපාලනේ මිනිසුන්ගේ ඇඟේ නියපොත්තේ හැම රෝම කූපයක් ගන්න තියෙන දේශපාලනේ. ඒ අරින්න වෙන කිසි දෙයක් නැහැ. මේ මිනිස්සු මේ ලෝකේ හතරස රවුම්වත් කියලා දැකලා තියෙනවද දන්නේ නැහැ. එතකොට මේ ඒගොල්ලෝ තමයි ඒගොල්ලන් ওই තත්ත්වෙටපත් වෙන විදිහට වැඩ කරගන්නෙත් ඒගොල්ලම තමයි. දැන් තව උදාහරණයක් තියෙනවා. දැන් රටේ හිටියනේ ජේ.ආර්. ජයවර්ධන කියලා ජනාධිපති කෙනෙක්. එතකොට එයාට කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා. විශේෂයෙන් අකමැති අය එයාට විරුද්ධව මේ කියන ප්‍රධාන කාරණාව තමයි රට මේ වගේ තත්ත්වයට ඇතිකරන්න මේ හේතුනේ එයා තමයි ඒ වැඩපිළිවෙල ඇති කරපු ගෝඩ්ෆාදර් කියලා තමයි එයාට කියන්නේ. ඒ කතාව දැනට පැත්තකින් තිබ්බොත් එයාගේ ජීවිත අග්ගිස්සේදී තමයි එයාට ජනාධිපති වෙන්න අවස්ථාව හම්බුනේ. එයා දෙපාරක් ජනාධිපති වෙලා ඉඳලා එයා වෙලාවට එකෙන් අයින් වුණා. වෙලාවට කියන්නේ එයා මේ හොර අර මේ ඡන්දයක් එහෙම තියලා තමයි දෙවෙනි පාරත් හිටියේ මේ දෙවෙනි පාරක්. මම කියන්නේ මේ දෙවෙනි පාරත් කරලි වෙලා අයින් වුණාම ඊට පස්සේ ආයේ ඒවට ඉන්වෝල්ව් වුණේ නැහැ. ඒවට කතා කරන්න ස්ටේජ් වලට යන්න එක එක්කෙනාගේ දෑත් ශක්තිමත් කරන්න නැත්තම් පක්ෂයේ නායකයෙක් වෙලා ඉන්නවත් නැත්තම් ඒ වගේ දේවල් කරන්න කියන්නේ. එයා ඔය පැත්තකටලා හිටිය ආරංචි දැන් ආරංචි වෙන්නේ එයා ඔය මේ පොතක් බලාගෙන ඔය විස්කි පාරක් ගහලා ෂේප් එකේ පැත්තටලා තමයි හිටියේ. එතකොට අර එයාගේ අර මිනිස්සු අතර එයාට පක්ෂග්‍රාහී එයාට කැමැති මිනිස්සු අතර තිබ්බර ඉමේජ් එක එයා නැති කරගත්තේ නැහැ. ඉතින් මේ වැඩේ තියෙන්නේ මේ දැන් ඉන්න මේ මිනිස්සු මේ පරණ මේ පොලිටිෂියන්ස්ලා ඒ ටික තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ බබාලා තව මිනිස්සුන්ගේ අතරින් මේ අප්‍රසන්න වෙලා මිනිසුන්ට එපා වෙලා මේ නරක වචනින් පව බැන වදින මිනිසුන්ගෙන් ඉතින් ඒ තත්ත්වෙටපත් වෙලා මේ යනවා. ඉතින් ඒගොල්ලන්ගෙන් වැරදිින්ද. ඉතින් ඒ ගැන දුකකුත් හිතෙනවා. මේ ඒක ඉතින් ඒගොල්ලන්ගෙම වැරද්ද තමයි. මොකද ඒගොල්ලෝ හිතන්නේ නැහැ. දැන් ඉවරයි. දැන් ඇති. මං කියන්නේ මේ මැරෙන්න කියනව නෙවෙයි. මේ මොකක් හරි පටන් ගත්ත දෙයක් අවසන් කරන්න ඕනේ. මේ දේශපාලනේ දැන් ඇති. මම මේ මගේ වැඩක් කරගෙන ඉන්නම් කියලා නෑ. හැම දෙයකටම කටදදා හැම දෙයකටම ඉන්වෝල්ව් වෙලා ඒගොල්ලන්ගෙම වල කපා ගන්නවා මේ අන්තිමට මිනිසුන්ගේ මේ සාපයත් එක්ක. ඉතින් ඒ ගැන කියන තමයි මම මේ අද කතා කරේ. මේ එහෙමනම් ආයෙ දවසක හමු වෙමු. ජය වේවා.